හෙලෝ කොහොමද ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අද නම් මම ආවේ ඔයාලට විශේෂම දෙයක් කියලා යන්න. මේකත් වෙනත වගේ නම් ඩේ ව්ලොග් එකක් නන් නෙමෙයි. ඔයාලට විශේෂ පණිවිඩයක් දීලා යන්න තමයි මං අද ආවේ. තම්නේල් එක දකිද්දිම නම් ඔයාලට පොඩි අයිඩියා එකක් යන්න ඇති මම මේ කියන්න හදන්නේ මොකක් ගැනද කියලා. ඉන්නකො මං විස්තරේ කියන්න. කවදාවත් හිතන්නේ නැති දෙයක් තමයි එදා අපි දෙන්නට උනේ. ඔයාලා බලාගෙන ඉන්නකො වීඩියෝ එකේ ඉස්සරහට මොකක්ද මේ වෙන්නේ කියලා. අපි පාරේ යද්දී අපිට තියෙන ලොකුම අනතුර වෙන්න තියෙන්නේ වාහනයක්. එහෙමත් නැත්නම් ඔය වලක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කන්දක් පල්ලමක්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. බල්ලෙක් වගේ සතෙක් එහෙම වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න කවුද හිතන්නේ සර්පය පාර හරහා මාරු වෙනවා තමයි. ඒ වුණාට වාහනයක් ඇතුලේ ඉඳන් සර්පයෙක් අපිට තර්ජනයක් වෙනවා කියලා අපි හීනකින්වත් ඒ වෙලාවට හිතන්නේ නැහැනේ. මට නම් ඇත්තටම ඒක හිතාගන්න බැරි වුණා. මහා පුදුමාකාර දෙයක් තමයි එදා වුනේ. අපිට ගෙදරට ඕන බඩු වගේක් ගන්න අපි ටවුන් එකට යන ගමන් තමයි හිටියේ. ඒ අතරින් පොද වැස්සකුත් වැටුණා. අපි ඒක ගණන් ගත්තේ නැහැ. කඩෙත් ළඟ නිසා එහෙමම අපි ගියා. ඒ අතරතුරේ එක සැරේටම අයියා කලබල වෙනවා මට දැනුණා. මං හිතුව මොකද කියලා. හැබැයි යා නිකන් මට සුදු කියලා විතරයි කිව්වේ. මං එතකොටම දැනගත්ත මොකක් හරි මේ අමුතු දෙයක් තමයි. මම ඉස්සරහින් පොඩ්ඩක් බලනකොට ඇත්තමයි මට කියන්න තේරෙන්නේ නැහැ මට ඒ වෙලාවේ දැනුණ දේ මොකක්ද කියලා. මට දැන් මේ ඔයාලට වොයිස් එක කරනකොට ඒ බය තාම මගේ ඇඟේ තියෙනවා. මමත් කෑ ගැහුවා. හැබැයි අයියාගේ ඉවසීම කියන්නේ එයා කෑ ගැහුවනම් ඒ සතා කලබල වෙනවා වැඩි. ඒ සතා කලබල වෙලා එහෙනම් අනිවාර්යෙන් අපි දෙන්න ලොකු ඇක්සිඩන්ට් එකක් එදා වෙනවා. එක්ක බයික් එක වැටෙනවා, ඉස්සරහින් වාහන ආවා. අපිට ඒවයි වැදින්නත් තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ හැම දෙයකින්ම බේරලා අයියා මාර විදියට නිර්භීතව ඒ වෙලාවේ මුහුණ දීපු විදිය නම් මට ඇත්තටම හිතා ගන්න බෑ. ඒ දේ මගේ අතින් වුණා නම් මගේ අතේ ඒ වෙලාවේ බයික් එක තිබ්බනම් අනිවාර්යෙන් මම නම් කෑ ගහලා බයික් එකනුත් වැටිලා එහෙම නැත්තම් වෙන වාහනයක හරි වැදිලා ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. අනේ උත්සරණින් දෙයියනේ කියලා ඒ වෙලාවේ හැටියට අයියාගේ තියෙන ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ තියෙන මේ නිර්භීතකම නිසාම එයාටවත් මටවත් කිසිම හානියක් වෙන්නේ නැතුව අඩුම තරමේ සතාටවත් හානියක් කරන්නේ නැතුව බයික් එකත් පරිස්සම් කරගෙන ඒ වෙලාවේ හිමින් නවත්ත ගන්න පුළුවන් වුණා. රෝද හතරක වාහනයකුත් නෙමෙයි. එහෙනම් අපිට මොනවම හරි දෙයක් කරගන්න පුළුවන්. මේ රෝද දෙකක් උඩ අන්බැලන්ස් එකේ යන වාහනයකදී මෙහිම දෙයක් වුණාම මොන වගේ දෙයක් වෙනවද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ. මට ඇත්තටම මේ වෙලාවෙදි පවා මට ඒ බය තාම තියෙනවා. ඒ කියන්නේ මතක් වෙනකොට මගේ ඇඟ හීතල වෙනවා. මොකද්ද දෙයනේ එදා මේ උනේ කියලා. ඇත්තටම ඒ මොකාද කියලා කිව්වොත් ඔයාලා අහලා ඇති මේ මුදු කරවලා කියන්නේ මං හිතන්නේ එයා උග්‍ර විෂ තියෙන සර්පයෙක්. හැබැයි වාසනාවට එයා අපිට කරදරයක් කරේ නැහැ. ඒ සතත් ගොඩක් බය වුණා. අපිත් බය වුණා. මම නම් කෑ ගැහුවා. හැබැයි අයියා පුදුම ඉවසීමකින් හිටියා. එයාට ඕනුනේ සතා අත උඩින් ගියත් කමක් නැහැ. දෂ්ට කරගන්න නැතුව අපි දෙන්නවම පරිස්සම් කරලා බයික් එක හිමීට නවත්ත ගන්න ඕනකම තමයි තිබුණේ. කොහොම හරි මේ අර හැන්ඩල් එක වටේට මේ මුදු කරවලා එතනකොට එයා ටක් ගාලා අත පල්ලෙහාට ගත්තා. ඒ ගනිපු නිසා තමයි මේ මට නම් හිතෙන්නේ දෂ්ට කරන්න නැතුව බේරුනේ. නැත්තම් ඒ සතාට මොනවා හරි මේ හිරිහැරයක් වෙනවා වගේ දෙයක් දැනුණා නම් අනිවාර්යෙන් එයා දෂ්ට කරන ප්‍රවණතාවය වැඩි. මොකද අපි යනකොට තියෙන හුළඟේ පවර් එකත් එක්ක ඒ සතාට ඔරොත්තු දෙන්න අමාරුයි. ඌ හිතන්නේ ඒක කරදරයක් කියලා ටක් ගාලා නිකන් අපේ ඇඟ පැත්තට එන්නමයි එයා හදන්නේ. ඒ වුණාට මේ එහෙම ඇඟ පැත්තට එනවත් එක්කම අපි බයික් එක නතර කරගත්තනේ. පස්සේ දිහා හිමීට බයික් එකකින් බැහැලා ගියා. ඔන්න ඕක තමයි උනේ. ඔයාලටත් මේ මොනවා හරි දෙයක් කියන්න නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ අත්දැකීමක් ඔයාලටත් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඔන්න ඕක තමයි මට කියන්න ඕන වෙලා තිබ්බේ. අපි හීනකින්වත් හිතන්නේ නැති දේවල් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. ඒක අපි ඇඳේ ඉන්නකොටද, නිදේ ගන්නකොටද, කණබොන වෙලාවටද, පාරි ගමන් කරනකොටද එහෙම වෙලාවක් කලාවක් කියලා කියන්න බෑ. අපිට ඕනම වෙලාවක නපුරු අත්දැකීමක් අපේ ජීවිතවලට එන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයාලා මොන දේ කරන්න ගියත්, ගමනක් යන්න ගියත්, වාහනේ පාක් කරන්න තියන්න හැදුවත් ඒ හැම වෙලාවකදීම තමන්ගේ වාහනේ පිළිබඳ පරිස්සම් වෙන්න.
මේ ගෙදරක වුණත් පාක් කරලා තියෙන තැන හරි විමසිලිමත් වෙන්න වටපිට සුද්ධ පවිත්‍ර කරන්න. දැන් අපිට නම් මෙහෙම වුණේ අපි බයික් එක අපි නවත්තලා තියෙන්නේ අපේ ගෙදර වැරන්ඩා එකේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපිත් නිතරම ගැවසෙන නිසා සර්පෙක්ට එතෙන්ට එන්න පුළුවන් කියලා එන්න පුළුවන් ඇති. ඒ වුණාට සාමාන්‍යයෙන් එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. මොකද නිතරම අපි මේ ඒ හරිය ගැවසෙන නිසා. හැබැයි හස්බන්ඩ් නම් කිව්වේ මේ දේ වෙන්න ඇත්තේ එයා ළඟදී දවසක ගියා එයාගේ යාළුවෙක්ගේ ගෙදර. එතකොට එයා බයික් එක නතර කරලා තියලා තියෙන්නේ ඒ ගෙදර තිබුණු වැට ගාව. ඉතින් මට නම් හිතෙන්නේ මේ වැටේ ඉඳලා සර්පේ බයික් එකට ඇදිලා එන්නේ. ඔයාලට මෙන්න මේ පේන හැන්ඩල් එක ගාව ඇතුලේ තමයි මේ සර්පයා ඉඳලා එළියට ආවේ. හිතන්නකෝ දෙයනේ අපි කීයටවත් හිතනවද මේක ආස්සේ සර්පෙක් හැංගිලා ඉඳී කියලා. එහෙම ඉඳලා බයික් එකේ යන වෙලාවෙම අපේ අතට එයි කියලා කවුද හිතන්නේ? ඔන්න ඔය හස්බන්ඩ් පෙන්නන්නේ අන්න එතනින් තමයි ඉස්සරහට ආවේ. ඔන්න ඔය විදියට. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක බලලා පුළුවන් හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්න, හැම වෙලාවකදීම පරිස්සම් වෙන්න. ගමනක් යන්න හදනවා නම් වාහනේ එක සැරයක් දෙසරයක් නෙමෙයි කීප වතාවක් වුණත් කමක් නැහැ චෙක් කරාට. මොකද මේ වගේ තැන්වල හැංගිලා ඉන්න පුළුවන් කියලා අපි කීයටවත් හිතන්නේ නැහැ. අපිට පේන්නෙත් නැහැ. මොකද මේ සර්පයා වුණත් අපේ අයියගේ අතට ආවේ අපි ටිකක් දුර යනකොට. එයා දැන් අපිට බයික් එකේ නැගපු ගමන් බය වෙලා එළියට ආව නම් අපිට තව හිතා ගන්න පුළුවන්. එහෙමත් නැහනේ. යන අතරමඟදී මේ සතා එළියට ආවේ. මේ දේ අපිට වෙන්න විනාඩියක්වත් ගත වුණේ නැහැ. තත්පර ගානකින් ඒ කියන්නේ ඒක ඇහි පිල්ලමක් ගන්න නිමේෂයකින් අපිට ඕනම නරක දෙයක් වෙන්න පුළුවන් කියන එක තමයි මම ඒකෙන් නම් ඉගෙන ගත්තේ. ඒක නිසා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. අනිත් එක බයික් වල හැන්ඩල් එකේ, එන්ජින් එකේ, ඒ වගේම අර ස්කූටර් වල කාපට් එකේ යට, එහෙමත් නැත්නම් ස්කූටර් වල තියෙන කැබින් එක ඇතුලේ ඒ වගේ තැන් වලට සත්තු හැංගිලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි කොයි හරි පාක් කරනවා නම් ඔය මේ ගොඩාක් කැලෑ තියෙන තැන්වල වාහන නවත්තන්න එපා. සත්තු සර්පයෝ ඇවිල්ලා වාහනේ හැංගිලා ඉන්න පුළුවන්. ඒක නිසා වහින වෙලාවට එහෙම ගෝනුස්සෝ ඇතුල් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ එක දේවල් වෙන්න පුළුවන්. මේකයි කියලා කියන්න අමාරුයි. තමන්ගේ ආරක්ෂාව ගැන තමන් හිතන්න ඕනේ. අපි අපේ ආරක්ෂාවට මුලින්ම මුල් තැන දෙන්න ඕනේ. ආරක්ෂාව තමයි අපේ ජීවිතේ පළවෙනිම දේ. මෙහෙම කතා කරන්න උනත් පුළුවන් උනේ එදා අපි දෙන්න ඉතුරු වුණු නිසා. නැත්තම් මේක මෙහෙම කතා කරගන්නවත් බෑනේ. සතාගෙන් හානියක් අපිට නොවෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ බයික් එකක යන වෙලාවක මෙහෙම දෙයක් වුණාම වෙන තිගැස්මෙන් අපිට ඊට වැඩිය විශාල හානියක් වෙන්න පුළුවන්. අපි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. කන්දමක හරි පල්ලමක හරි යනවා නම් අපිට බයික් එක එහෙට මෙහෙට ගිහිල්ලා පල්ලමින් වැටෙන්න පුළුවන්. මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඒකයි මං කියන්නේ සතා දරුණුද විෂද ඒවා අදාළ නැහැ. ඒ අපේ වෙන බයෙන් තිගැස්මෙන් ඊට වැඩිය ලොකු කරදරයක් අපිට වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේ නවත්ත ගන්න ඕනේ නිසා තමයි මේ කියන්නේ ඔයාලත් වාහනයක හරි බයික් එකක හරි කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් තමන්ගේ වාහනේ චෙක් කරගන්න. දෙතුන් වතාවක්ම බලන්න. එහෙම බලලා ඔයාලගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඉතින් මට මෙන්න මේ දේ තමයි ඔයාලට කියන්න ඕන වෙලා තිබුණේ. මේ වීඩියෝ එක ඔයාලත් බලන ගමන් යාළුවෝ අතර ෂෙයා කරන්න. තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්නත් මේක හේතුවක් වෙයි කියලා මට හිතෙනවා. එහෙනම් අතට මම ගිහින් එන්නම්. ඉක්මනටම මේ වගේ වෙනත් වීඩියෝ එකකින් හම්බ වෙමු.